දඹදිව අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය උත්තම බුද්ධ භූමි වන්දනා කරගෙන බොහෝම සද්ධාවෙන් බුදුගුණ සිහි කර කර යන ගමනේ අපි ඊයේ දවසේ ආවේ උන්වහන්සේගේ උපන් රාජ්‍ය ජාත භූමිය ලුම්බිනි සල්වනය වන්දනා කරා. ඊ හවස්වරුවේ අපි ලුම්බිනි සල්වනය බොහෝම සද්ධා ගෞරවයෙන් වන්දනාමාන කරා. අපේ බෝසතාණන් වහන්සේ පින්වන්ත මහා මායා දේවිය කුසින් ලෝකයට බිහි වෙච්ච ඒ ආශ්චර්යමත් ප්‍රාතිහාර පාමින් දෙව් මිනිස් ලෝකයාගේ සාදුකාර මැද මහ පොළොවේ මතුවෙච්ච නෙළුම් මලල් 7ක් මත උතුරු දිශාවට පියවර 7ක් ගමන් කළ සිංහනාද කරපු භූමිය. බෝසතාණන් වහන්සේ ශක්‍ර දෙවියන් බෝසත් පුතා රන්දැලින් පිළිගත් භූමිය. සතරවරන් දෙවියන්ගේ අතට පත් කරලා පින්වන්ත මහා මායා දේවියගේ අතට බෝසත් පුතු පත් කරපු භූමිය. මම ලෝකේ අග්‍රතම කෙනා, මමයි ලෝකේ ජේෂ්ඨතම කෙනා, මමයි ලෝකේ ශ්‍රේෂ්ඨතම කෙනා, මේ මගේ අන්තිම ඉපදීමයි, මේන් මතු ඉපදීමක් නැත කියලා සිංහනාදයක් කරගෙන පහළ වෙච්ච භූමිය ඊයේ හවස් වරුවේ රාත්‍රී කාලේ අපි බොහෝම ශ්‍රද්ධාවෙන් වන්දනා කරා. එදා පින්වතුනි සුද්ධෝදන රජතුමා දෙව්දහපුරේට ඒ කාලේ තිබිච්ච චාරිත්‍ර අනුව තමයි දරුවා ලැබෙන්න ආසන්න වෙනකොට දේවිය පෙරහැරෙන් පිටත් කරලා ඇරි. නමුත් දෙව්දහපුරේට මේ මාලිගාවට යන්න පෙරම මගදී තමයි ලුම්බිනි සල්වනේ බෝසත් පුතු ඉපදුනේ. ඊට පස්සේ ආපහු හැරිලා බෝසත් පුතාව රැගෙන ආවේ මේ මාලිගාවට. අපි මේ ඉන්නේ සුද්ධෝදන රජතුමාගේ රාජ මාලිගාවේ. මේ මාලිගාව විශාල වපසරියක් පුරා විහිදී ගිය මාලිගා සංකීර්ණය. මේ මාලිගා භූමිය ඇතුළත නගරයේ ප්‍රධාන ආරක්ෂක ගොඩනැගිලි අපිට හම්බෙනවා අංගුත්තර නිකායේ නගර සූත්‍රය කියලා දේශනාවක්. ඒකේ අපේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා නගරයක රාජ්‍යයක රජ කෙනෙක් තමන්ගේ රාජ්‍ය රජකම් කරනකොට රජුරුවන්ගේ ආරක්ෂිත රාජධානිය සකස් කරන ආකාරය. නගරයේ ආරක්ෂිතම තැනක ප්‍රධාන දොරටු 4ක් සකස් කරනවා. ඒ දොරටු වල තියෙන ద్వාර තනි පුද්ගලයෙකුටවත් පොඩි පිරිසකටවත් අරින්න පුළුවන් ద్వාර නෙමෙයි, විශාල දොරවල්. ඒවා ප්‍රාකාර වගේ විශාල බැමි හදනවා. ඒ බැම්මට ඉදිරියෙන් හදනවා දියාගල කනින්. දැන් ඔබට සීගිරිය ගියත් ඒ වගේ බලා ගන්න පුළුවන්. එළිය වටේට තියෙන විශාල ප්‍රාකාරය. දියාගලක් හැනලා තියෙනවා. එතකොට ඒ වගේ යම්කිසි සතුරු සේනාවක් ආවොත් අර දියාගලෙන් පීනගෙන තමයි ප්‍රාකාරය ළඟට එන්න තියෙන්නේ. ඒ ප්‍රාකාරය උඩ වටේට යන්න පුළුවන්. නගරේ මැද තියෙනවා ඒසිකා ස්තම්භය කියලා උස කුළුණක්. ඈත බලන්න පුළුවන් සතුරු සේනා ඈතින් එනවද කියලා. එතකොට මේ වගේ ආරක්ෂිත රජුරුවන්ගේ රාජධානිය ඇතුළත රජුරුවන්ට රාජකීය පිරිසත් එක්ක ඒ රාජකීය කටයුතු කරන්න නිදහසේ ඉන්න මාලිගා පොකුණු සේවකයන්ගේ ගොඩනැගිලි මේ සියල්ලත් එක්ක රජුරුවන්ගේ බිසෝරුන්ට සියලු පහසුකම් ඇති අක්කර 100,000 ගාණක් පුරා විසිරීලා ගිය විශාල මාලිගා සංකීර්ණයක් තමයි මේ භූමියේ දා තිබිලා තියෙන්නේ. අපේ බෝසතාණන් වහන්සේ වසර 29ක් රාජ කුමාරයෙක් හැටියට හැදී වැඩිච්ච තැනයි අපි මේ ඉන්නේ. වසර 29ක් රාජ කුමාරයෙක් හැටියට මේ මාලිගාවේ මොන තරම්නම් භූමි පුරා ඇවිද යන්නේ නැද්ද? හැබැයි මේ මාලිගාවෙන් එපිට නගරයට යද්දී නම් සුද්ධෝදන රජතුමා ගොඩාක් පරිස්සම් වුණා. විශේෂ ආරක්ෂාවල් යොදවලා තිබුණා. උන්වහන්සේ නගරයෙන් එළියට යනකොට උන්වහන්සේට හිත කලකිරෙන දේවල් දකින්න ලැබෙයි. ඒ නිසා මේ නගරේ ඉන්න ලෙඩ වෙච්ච, කුදු ගැහිච්ච, රෝගී වෙච්ච වයෝවෘද්ධ මිනිස්සු නගරේ වෙන ඈත ගම්මානවල
රජ්ජුරුවන්ගේ රාජ්‍ය අනුග්‍රහයෙන් පදිංචි කෙරෙව්වා. යම් පාරක යම් භූමියක නගරසිරි නරඹන්න යනවා නම් ඊට පෙර ඉක්මනින් පාර දෙපැත්ත සරසලා කොඩි සේසත් දජ පතාක නංවලා මිනිස්සු හැම වෙලාවෙම සතුටෙන් ප්‍රීතියෙන් ඉන්න දර්ශන විතරක් පේන්න සැලැස්සුවා. ඔය විදිහට මොන ආකාරයට ලස්සන දර්ශන පේන්න සැලැස්සුවත් අංගුත්තර නිකායේ සඳහන් වෙනවා සක්‍ර දෙවියන්ගේ මැදිහත් වීමෙන් දෙවිවරු නිසි කලට නිසි වෙලාවට සතර පෙර නිමිති පේන්න සැලැස්සුවා කියලා. ඒක ධර්මයේ සඳහන් වෙනවා. මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක්, ශ්‍රමණ රූපයක්. එතකොට මේවා නිසි වෙලාවට සක්‍ර දෙවියන් මැදිහත් වෙලා රජුරෝ මොන තරම් ආරක්ෂාවල් යොදලා තිබුණත් ඒ දර්ශන සක්‍ර දෙවියන්ගේ මැදිහත් වීමෙන් බෝසතාණන් වහන්සේට පේන්න සැලැස්සුවා. මේ මාලිගාවේ අපේ බෝසතාණන් වහන්සේ යසෝදරාවත් සමග විවාහ වුණාට පස්සේ රජතුමා වෙනම මාලිගා 3ක් මේ මාලිගා සංකීර්ණය ඇතුළට වෙන්න ඉතාම ආරක්ෂිතව සකස් කෙරෙව්වා. රම්‍ය, සුරම්‍ය, සුබ. දහස් ගණන් සේවකයෝ, සේවිකාවෝ, නාට්‍යාංගනාවෝ මේ අය සතුටු කරන ඒ පිරිස පිරිවරාගෙන පුදුමාකාර විදිහේ සැප සම්පත් විඳගෙන උන්වහන්සේ කාලේ ජීවත් වුණා. හැබැයි 20 අසංකේය කල්ප ලක්ෂයක් පුරා සම්බුද්ධත්වයේ පිණිස සසර කැපකිරීම කරපු කෙනෙක්. සාරා සංකේය කල්ප ලක්ෂයක් දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීරිය, කාන්ති, සත්‍ය, අදිඨාන, මෛත්‍රී, උපේක්ඛා පාරමී හැටියට විතරක් නෙමෙයි. ශරීර අවයව පවා දන් දීදී, ශරීර කොටස් පවා දන් දීදී උපපාරමිතාව පිරුවා. තමන්ගේ ජීවිතේ පවා පූජා කර කර පරමත්ත පාරමී සම්පූර්ණ කරගත්ත කෙනෙක්. ඒ නිසා මොන තරම් කාම සම්පත්, සැප සම්පත්, පංච කාමයන් පෙන්නලා කොටු කරලා හිර කරන්න හැදුවත් උන්වහන්සේගේ හිත හැම වෙලාවෙම දුවන්නේ මේන් මිදිලා යන විමුක්තියක් යන. මහල්ලෙක් දැක්කට පස්සේ චන්න සමග තමයි එකම දවසේ බෝසතාණන් වහන්සේ උපන්න දවසේම සහජාත වස්තු පහළ වුණා. චන්න ඇමතියා, කාන්තකස්සයා, යසෝදරාව, ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ බෝ අංකුරේ වජිරාසනේ ළඟින් පැන නැග්ගා. එකම මොහොතේ වෙසක් පුන් පොහෝ දවසේ විසා නැකතින් පහළ වෙච්ච ආශ්චර්යමත් දේවල්. මේ චන්නත් සමග තමයි නිතර ගමන් බිමන් යන්නේ. චන්නගෙන් අහනවා චන්න මේ කවුද? ඔය තමයි මහලු කෙනෙක්, වයසට ගිය කෙනෙක්. එතකොට මමත් වයසට යනවද? ඔව් කියෝ. ඔබත් වයසට යනවා. එතකොට මගේ ඥාතීන් පියාණන් ඒත් වයසට යනවා. ඒ වෙලාවේ උයන්සිරි නරඹන්න ගිය ගමන ආපහු හරවන්න කිව්වා. අපි යම් මාලිගාවට. දැන් එන්නකන් හිතනවා වයසට යාමත් සමග තරුණකම අවසන් වෙලා යනවා නම් මොකද්ද මේ ජීවිතයේ අර්ථය? ඊළඟට ආයි දවසක් යනකොට හොඳටම ලෙඩ හැදිච්ච, ඊටාම අසරණ වෙලා රෝගී වෙච්ච කෙනෙක් දකින්න ලැබෙනවා. දැන් අපිත් වයසට ගියා ඕන තරම් දැකලා ඇති. දැන් ඔබ හිතන්න සමහර වෙලාවට මිනිස්සු දැක්කහම අපිට අම්මෝ මේ ජීවිතේ මෙහෙම නම් ඕනේ නැහැ කියලා හිතෙන අය ඉන්නවනේ. වයසට ගිහිලා කියන්නේ ඇට සැකිලි වගේ නැකිට ගන්න බෑ. එයා හිතන්නේ මම මැරෙනවා නම් හොඳයි කියලා. හැබැයි අනිත් අය අම්මෝ මෙහෙම ඉන්නවා නම් මෙහෙම දුක් විඳිනවට වඩා මැරිලා යන්නේ කොච්චර හොඳද කියලා අනිත් අය හිතනවා දැක්කට පස්සේ. එතකොට ඒ වගේ සමහර අය අපි දකිනවා. ලෙඩ වෙලා දුක් විඳින අය. උණ හෙම්බිරිසාව ඉතින් කාටවත් හැදෙන්නේ. ඒ කාලේ මාලිගාවේ අයටත් හැදෙන්නේ නැහැ. හැබැයි සමහර ලෙඩ රෝග තියෙනවා. එක තැන මල මුත්‍ර කරගෙන විඳවනවා. ඊටාම අසරණ වෙලා සමහරලාට අපි ස්පිරිතාල වලට ගිහිල්ලා එහෙම ලෙඩ දිහා බලලා කම්පා වෙනවා. අම්බෝ මෙහෙමනම් ඕනේ නැහැ කියලා. එතකොට ඒ වගේ ලෙඩෙක් දැක්කට පස්සේ චන්නගෙන් අහනවා චන්න මේ කවුද? ඔය තමයි රෝගී වෙන අය. එතකොට මමත් රෝගී වෙනවද? ඔව් කිව්වා. ඔව් මමත් රෝගී වෙනවා. මගේ පියාණන් මේ මාලිගාවෙන් ඒ හැමෝම රෝගී වෙනවා. එහෙමනම් අපි උයන්සිරි නරඹන්න යන ගමන අද ඕනේ කිව්වා. අපි ආපහු යම් මාලිගාවට ගියා.
ඒන ගමනේ හිතනවා ලෙඩවීමත් සමග නිරෝගිකම අවසන් වෙලා යනවා. වයසට යාමත් සමග තරුණකමත් අවසන් වෙනවා. මොකක්ද මේ ජීවිතේ? ආයෙමත් දවසක් යනකොට හඬා වැළපෙමින් මිනිස්සු මියගිය කෙනෙක්ගේ මෘත ශරීරයක් මැස්සක තියාගෙන උස්සගෙන යනවා. අදත් ඉන්දියාවේ එහෙමයි. පෙට්ටිවල තියලා ලස්සනට සරසලා මල් බුකී තියාගෙන ගෙනියන්නේ. මැරුණට පස්සේ ලී මැස්සක වගේ තියලා එහෙම උස්සගෙන යනවා. ගිහිල්ලා ওই ගඟක් අයිනේ හරි සෝහනක හරි ගිහිල්ලා දර කෑලි ටිකක් දාලා තමයිලාට දර කෑලි කීපයයි තියන්නේ. එහෙමම පුච්චලා දානවා. මේ මෘත ශරීරයක් ඔසවගෙන යනකොට පිරිස හඬාගෙන ඇහුවා මේ කවුද මේ? ඇයි මෙහෙම ගෙනියන්නේ? ඔය තමයි මිය කියයි. ජීවිතේ අවසන් වෙච්ච අය. එතකොට මමත් මැරෙනවද? ඔබ මේ කාරණා වැටහුණාට පස්සේ මිය යාමත් සමග ජීවිතය අවසන් වෙනවා. එහෙමනම් වයසට යනකොට තරුණකම අවසන් වෙනවා. ලෙඩ වෙනකොට නිරෝගීකම අවසන් වෙනවා. මරණයත් සමග ජීවිතය අවසන් වෙලා යනවා. මොකද්ද මේ ජීවිතේ? අපි ආපහු යන් කියමු. එහෙම ගිහිල්ලා ආපහු ආවට පස්සේ නිින්ද යන්නේ නැහැ. හැම වෙලාවෙම අර කාරණා සිහි වෙනවා. ලෙඩවීමක් නැති, වයසට යෑමක් නැති, මරණයක් නැති, අජරාමර වූ මේ සංසාර ගමනින් මිදෙන විමුක්ති මාර්ගයක් නැද්ද? මේ විමුක්ති මාර්ගයක් හොයාගන්න ක්‍රමයක් නැද්ද? අන්න සසර පිනට මේක මතක් වෙනවා. ඔය අතරේ එදා පුංචි රාහුල පුතා උපන්න දවස. එදා තමයි ශ්‍රමණ රූපයක් දැක්කේ. ඒ ශ්‍රමණයන් වහන්සේගේ රූපේ දැක්කට පස්සේ හිත බැඳිලා ගියා. උන්වහන්සේ නම් බොහෝම සාන්ත සංවර කිසිම බැඳීමක් නැතුව විමුක්ති මාර්ගයක ගමන් කරන කෙනෙක්. එදා බොහෝම සතුටින් උයනට ගියා. ඒ උයනට ගිහිල්ලා උයන්සිරි නරඹන අතරතුර තමයි කෙනෙක් පණවිඩයක් අරගෙන ඇවිල්ලා. දැන් හිත තියෙන්නේ විමුක්තිය කරා යන අරමුණ. අර ශ්‍රමණ රූපේ තුල. ඒ ගැන හිත හිතා ඉන්නකොටමයි පණවිඩය ආවේ. රාහුල කුමාරයෙක් ඉපදිලා. දරුවෙක් ලැබිලා. සාමාන්‍ය තාත්තා කෙනෙකුට දරුවෙක් ලැබුණාම පංචකාමයන් තුල විශාල බැඳීමක් අර කාම ලෝකයට ඇති වෙනවා. බෝසතාණන් වහන්සේට ඒ වෙලාවෙම කියුණා රාහුලෝ ජාතෝ බන්ධනං ජාතා. රාහුලෙක් පහළ වෙලා බැඳීම් ගොඩක් ආයමත් මට ඇති වුණා නේද? මේ වචනේ අනුව තමයි රාහුල කියන නමක් තිබ්බේ. ආපහු එදා මාලිගාවට ආවට තමන්ගේ හිත තිබුණේ විමුක්තිය කරා යන අරමුණ. එදා රාත්‍රී මේ මාලිගාවේ කවුරුවත් දන්නේ නැහැ උන්වහන්සේ මේ වගේ ගමනක් යයි කියලා. හැබැයි දසදහසක් ලෝක ධාතු වල දෙවිවරු අහසේ පිරීලා ඉතිරිලා ප්‍රීති ഘോഷා කරනවා. අද මහා වීරයන් වහන්සේ විමුක්ති සටනට පිටත් වෙනවා. අද මහා වීරයන් වහන්සේ විමුක්තියට පිටත් වෙනවා කියලා දෙවියන් අහසේ ප්‍රීති ഘോഷා කරනවා. එදා මහ රාත්‍රී චන්න ඇහැරවල පණවිඩයක් දුන්නා. කාන්ත කස්සය සූදානම් කරා. අද රාත්‍රී මට ගමනක් තියෙනවා. ඔබත් සමග තනියම යා යුතු ගමනක්. එදා රාත්‍රී යසෝදරාවගේ කාමරයට යනකොට එදාම උපන් පුංචි රාහුල පුතා තුරුල් කරගෙන ඉන්නවා. දරුවා වඩා ගන්න, දරුවා ඉඹින්න, දරුවා තුරුල් කරගන්න සිතුවිලි මතු වුණා. යසෝදරාවට හැරුණොත් මේ ගමන යන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා දැඩි අදිෂ්ඨානයක් හිතට ගත්තා. මේ විමුක්තිය කරා යන ගමනේ මේ පුංචි රාහුල පුතාවත් යසෝදරාවත් පමණක් නොවේ අසංකේය ගණන් සත්‍යම්ම විමුක්තිය පිණිස සංසාර දුකින් එතර කරවන. අන්නේ අදිෂ්ඨානෙන් සියලු දෙනාව සංසාරයෙන් එතර කරනවා කියන අදිෂ්ඨානෙන් උන්වහන්සේ එදා චන්න ඇමතියා සමග කන්ත කසුපිට නැගලා විමුක්තිය පිණිස පිටත් වෙච්ච ඒ භූමිය මාලිගාවේ තමයි අපි මේ ඉන්නේ. එදා පිටත් වෙනකොට මේ මාලිගාවේ නැගෙනහිර දොරටුවෙන් පිටත් වෙන්නේ. ඒ දොරටුවේ ප්‍රධාන ద్వාරය ඊතා ශක්ති සම්පන්න යෝධයන් කියන්නේ ඊටාම සාමාන්‍ය මිනිස්යන්ට වඩා ශක්තිය ඇති අය ඒ කාලේ හැදෙන්නේ. එවැනි පිරිස 500ක පමණ පිරිසක් යොදවලා තමයි කියන උදේට නගරේ ප්‍රධාන ద్వාරය අරින්නේ. ඒ තරම් බරයි.
ඒ දොරටුව තමයි නගරේ තියෙන ආරක්ෂිතම දොරටුව. බෝසතාණන් වහන්සේ චන්න ඇමතියා කාන්තක අස්සය සමග දොරටුව ළඟට යනකොට දේවානුභාවයෙන් දොරටුව විවර වුණා කියලා. දෙවියන් දොරටුව විවෘත කරලා දුන්නා. උන්වහන්සේ මේ නගරයෙන් ආපහු හැරිලවත් බැලුවේ නෑ. බොහෝ දුරක් ගිහින් අනෝමා නදිය අසලින් තමයි උන්වහන්සේ කාන්තක අස්සයගෙන් බැහැලා නදියෙන් එතර වෙලා කෙස් ඇටිය කපලා අහසට වීසි කරා සක්‍ර දෙවියන් ඒකේශ ධාතුන් වහන්සේලා රැගෙන ගිහින් දෙව්ලොව සිළුමිණි සෑය කෙරෙව්වා. ගටිකාර බ්‍රහ්ම දෙවියන් අහසින් ඇවිල්ලා අටපිරිකරක් පූජා කරා. ඒ සිවුරු පිරිකර ඇඳගෙන ආභරණ ටිකයි මගුල් කඩුවයි දුන්නා චන්න ඇමතියට. ඔබ මේ ටික අරගෙන ආපහු යන්න. මාලිගාවට ගිහින් විමුක්තිය කරා ගිය පණවිඩේ ඔබ දැනුම් දෙන්න. හැබැයි අර සිවුරු පිරිකර ඇඳගෙන හිටිය ගිහි වස්ත්‍ර අතේ තියාගෙන සත්‍යක්‍රියා කළ අහසට වීසි කරලා ගටිකාර බ්‍රහ්ම දෙවියන්ගේ ගිහි වස්ත්‍ර යුගල අරගෙන බඹලොවට ගිහින් සලුමිණි සෑය මැව්වා. උන්වහන්සේ ගඟෙන් ඈතර වෙලා ටික දුරක් යනකොට ඒ දිහා බලාගෙන හිටිය කාන්තක එහෙම ඇදගෙන වැටුණා. මිය ගියා. දෙව්ලොව පහළ වුණා කාන්තක දිව්‍ය පුත්‍රයා හැටියට. සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ තියෙනවා කාන්තක දිව්‍ය විමානය කියලා කාන්තක දෙවියන් ගැන දේශනාව. බුදුරජාණන් වහන්සේගෙන් උන්වහන්සේ ජේතවනයේ වැඩ ඉන්නකොට මේ කාන්තක දෙවියන් උන්වහන්සේ මුණ ගැහිලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේට මතකද? ඔබ වහන්සේ විමුක්තිය කරා අබිනිෂ්ක්‍රමණය කරද්දී ඔබ වහන්සේව පිට මත තියාගෙන ගිය කාන්තක මම. අද මන් දෙව්ලොව වැඩ ඉන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් බණහලා ධර්මාවබෝධය ලබනවා මේ කාන්තක දෙවියන්. එතකොට අපේ බෝසතාණන් වහන්සේ බොහෝ කාලයක් වැඩ සිටිය වසර 29ක් රාජ කුමාරයෙක් හැටියට වැඩ ඉඳලා අබිනිෂ්ක්‍රමණය කරපු ඒ උතුම් පුණ්‍ය භූමියට සුද්ධෝදන මාලිගාව පිහිටි භූමියටයි අපි මේ ආවේ. අපේ බෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරලා බොහෝ කාලයක් අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කළා. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේට පළවෙනිම ආරාමයේ හැටියට ලැබුණේ බිම්බිසාර මහරජතුමා පූජා කරපු වේළුවනුය. අන්නේ වේළුවනාරාමේ වැඩ ඉන්නවා කියන ආරංචිය සුද්ධෝදන රජතුමාට ආරංචි වුණා. රජතුමා අමාත්‍යවරයෙක් එක්ක 1000ක සේනාවක් පිටත් කරා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා මේ කපිලවස්තුපුරයට උන්වහන්සේ වඩම්මගෙන ගිය සියලු දෙනා බුදුහාඳුරන්ගෙන් බණහලා ධර්මය අවබෝධ කරගෙන රහත් වුණා. ගිය කාරණේ ඉෂ්ට වෙන පාටක් නැහැ, ආපහු එන පාටක් නැහැ. සුද්ධෝදන රජතුමා තවත් 1000ක පිරිසක් දෙවනි වතාවටත් පිටත් කරා අමාත්‍යවරයෙක් එක්ක. ඒ ගිය පිරිසත් ඒ වගේමයි, එන පාටක් නැහැ. 3 වෙනි 4 වෙනි 5 වෙනි 6 වෙනි 7 වෙනි 8 වෙනි වතාවටත් පිටත් කර අන්තිමටම 9 වෙනි වතාවේ තමන්ගේ අගමැති සුද්ධෝදන රජතුමාගේ රාජ්‍යයේ සියලු කාර්යයන් බහරව හිටපු අමාත්‍යවරයා වෙන යවන්න කෙනෙක් නැහැ, විශ්වාසවන්ත කෙනෙක් කාලුදහයි කියන අමාත්‍යවරයා. ඔහුට කතා කරලා කිව්වා ඔබ විතරයි මට විශ්වාසයි. දැන් මම වයසයි. මගේ හුස්ම ටික යන්න කලින් මට බුදුරජාණන් වහන්සේ වැස් දෙකින් දකින්න ඕනේ. උන්වහන්සේ මේ නගරයට වඩම්මලා දෙන්න. ඒ වෙලාවේ කාලුදායි ඇමතියා අනිත් අය වගේ නෙමෙයි යන්න කලින්ම ඉල්ලීම කරා. මාව මේ සියලු වගකීම් වලින් ඔබ නිදහස් කරන්න. මට බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙන්න අවසර දෙන්න. මම පැවිදි වෙලා රජුරුවන්ගේ අරමුණ ඉෂ්ට කරනවා කියලා 1000ක පිරිසක් එක්ක ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් බණහලා ධර්මය අවබෝධ කරගෙන රහත් වෙලා මේ කාලුදායි මහරහතන් වහන්සේ નિયમિત කාලය අනුව බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ගාථා 500කින් රජගහනුවර වේළුවනයත් මේ කපිලවස්තුපුර ශාක්‍ය ජනපදයක් අතර මාර්ගයේ තියෙන සුන්දරත්වය විස්තර කරමින් ගාථා 500ක් කියලා ආරාධනයක් කරා. ස්වාමීනි, ශාක්‍ය වංශිකයන්ට අනුග්‍රහ පිණිස, ඥාතීන්ට අනුග්‍රහ පිණිස සුද්ධෝදන රජතුමාගේ ආරාධනය පිළිගෙන කපිලවස්තුපුරයට වැඩිනසේක්වා. අන්න බුදුරජාණන් වහන්සේ ආරාධනය පිළිගත්තා. ඒ පිළි අරගෙන බුදුරජාණන් වහන්සේ
20,000ක් මහා සංඝයා පිරිවරාගෙන තමයි මේ කපිලවස්තුපුරයට වඩින ගමන ආරම්භ කරේ වෙනවා. බුදුරජාණන් වහන්සේ වඩිනවා කියන ආරාධනය උන්වහන්සේ ආරාධනයේ පිළිගනිද්දිම කාළුදායි මහරහතන් වහන්සේ අහසින්ම වැඩම කරලා රජුරවන්ට දැනුම් දුන්නා. ඔන්න රජතුමනි ඔබේ අරමුණ ඉෂ්ට කරා. තථාගතයන් වහන්සේ හෙට උදෑසන 20,000ක් සංඝයා පිරිවරාගෙන කපිලවස්තුපුරයට වඩිනවා කියලා. සුද්ධෝදන රජතුමාට පුදුමාකාර සතුටක්. රජ්ජුරුව තමන්ගේ මුළු රාජ්‍යයේම ඉන්න අමාත්‍යවරු රාජකීය පිරිස කැඳෙව්වා. බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න ආරාමයක් හදන්න. අපි ඊළඟට යනවා එතනට. නීග්‍රෝධ කියන ශාක්‍ය කුමාරයාට අයිති ඒ උයන ඒ ශාක්‍ය කුමාරයාගෙන් ලබාගෙන බුදුරජාණන් වහන්සේ වඩින දින ගණන වෙනකොට අවසන් වෙන ආකාරයට තමන්ගේ රාජ්‍ය බලයම යොදවලා විශාල ආරාම සංකීර්ණයක් බුද්ධ ප්‍රමුඛ සංඝයාට වැඩ ඉන්න සකස් කරා. ඒ තමයි නීග්‍රෝධාරාමය. අපේ බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිවරාගෙන මේ නගරයට වැඩම කරේ අවුරුදු ගණනාවකට පසු අවුරුදු 7කට පස්සේ. එදා සුද්ධෝදන රජතුමා ඇතුළු රාජකීය පිරිස බුදුරජාණන් වහන්සේ මහා සංඝයා පිරිවරාගෙන මේ නගරයට වඩිනකොට පුදුමාකාර සතුටෙන් උන්වහන්සේ පිළිගත්තා. මේ මාලිගාවේ වෙච්ච කාරණා කීපයක් අපි කෙටියෙන් හරි සිහිපත් කරගමු. නීග්‍රෝධාරාම භූමිය පූජා කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ ශාක්‍ය වංශිකයන්ගේ මානෙ දුරු කරන්න යමා මහ පෙළහර පෑවා එතන. ශාක්‍ය වංශිකයෝ ටිකක් මාන්න අධිකයි. ඒ මාන්න අධිකකම නිසා බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිවරාගෙන වැඩියත් ශාක්‍ය වංශිකයෝ කල්පනා කරන ඔය බුදු වුණා කියවට ඉතින් අපේ පුතෙක් වගේනේ අපිට වඩා වයසින් බාලයි. අපි මොකටද නැමෙන්නේ? අපි පස්සට වෙලා ඉන්නේ. උන්වහන්සේට වඩා වයසින් බාලයි ලව්ව වන්දෝමු. වැඩිහිටි ශාක්‍ය වංශිකයෝ බොහොම ගාම්භීර ලීලාවෙන් බුදුරජාණන් වහන්සේට වඳින්නේ ගෞරව කරන්නේ නැතුව හිටියා. බුදුරජාණන් වහන්සේ දැක්ක ශාක්‍ය වංශිකයන්ගේ මාන්නය. ඔවුන් කොහොමත් කුල මාන්නෙන් උසස් මාන්න අධික ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා මේ ශාක්‍ය වංශිකයන්ගේ මාන්නය දුරු කරන්න බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහර පෑව නීග්‍රෝධාරාම භූමිය. ඒ ප්‍රාතිහාර දැකලා පුදුමෙන් පුදුමයට පත්වෙච්ච ශාක්‍ය වංශිකයන්ට පහුවදා බුදුහාඳුරන්ට දානෙට ආරාධනා කරන්න අමතක වුණා. හැමෝම මේ ප්‍රාතිහාර ගැන කතා වෙවි ආපහු ගියා. මෙන්න උදේ පාන්දර ආරංචි වෙනවා තථාගතයන් වහන්සේ සංඝයා පිරිවරාගෙන මේ ගම් නගර පුරා පිණ්ඩපාතේ වඩිනවා. සුද්ධෝදන රජතුමාට අමාත්‍යවරයෙක් මේ පණවිඩේ දුවගෙන ඇවිල්ලා කියනකොට රජතුමාට කකුල් පණ නැති වුණා. මම රජවරු අතරත් ශාක්‍ය වංශයේ ඉහළින් ඉන්න රජ කෙනෙක්. අපේ පරපුරේ කිසිම කෙනෙක් මේ විදිහට ගෙවල් ගානේ ওই විදිහට නම් ඉල්ලගෙන ගිහිල්ලා නැහැ. මේක මට අවමානයක්. එහෙම හිතපු රජුරෝ මාලිගාවෙන් එළියට බැහැලා දුවගෙන ගියා මහා පාරක් අයිනේ තථාගතයන් වහන්සේ ඊටාම දුප්පත් පැල්පත් අතරින් පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වඩිනවා. දුවගෙන ගිහිල්ලා මහා පාරෙම වැඳ වැටුණා. අනේ ස්වාමීනි අපට ලැජ්ජා කරන්න එපා. අපි ශාක්‍ය වංශය අපි කාගෙන්වත් මෙහෙම ඉල්ලගෙන යැපිලා නැහැ. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා පිය රජතුමනි ඔබේ වංශේ ශාක්‍ය වංශ වෙන්න පුළුවන්. හැබැයි මගේ වංශය බුද්ධ වංශය. මේ තමයි බුද්ධ වංශයේ බුදුරජාණන් වහන්සේලාගේ චාරිත්‍රය. බුදුරජාණන් වහන්සේ පාත්‍රය අතේ තියාගෙනම සුද්ධෝදන රජතුමාට ගාථාවකින් මහා පාරිම දහම් දෙසුවා. ඒ ගාථාවෙන් බණ අහලා අවසන් වෙනකොට මේ නගරේ වීදියේක මහා පාරිම සුද්ධෝදන රජතුමා සෝවාන් මාර්ගඵලයටපත් වුණා. ඒ වෙලේම වැඳගෙන ආරාධනා කරා හරි ස්වාමීනි මං ඔබ වහන්සේගේ මේ බුද්ධ වචනේ පිළිගන්නවා. නමුත් හෙට ඉඳන් මගේ මාලිගාවට සංඝයා සමග දානයට වඩින සේක්වා කියලා ආරාධනා කරා. එතකොට ඔන්න ඊළඟ දවසේ බුද්ධ ප්‍රමුඛ සංඝයා සමග මේ මාලිගාවට දානයට වැඩි.
බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයාට දානීය පූජා කළ දන් දුන්නා. එදා දෙවනි දවසේ බුදුරජාණන් වහන්සේ දානීය වන්දලා දහම් දෙසුවා. ඒ දේශනාව අහලා මහා ප්‍රජාපති ගෞතමිය උතුම් සෝවාන් ඵලයට පත් වුණා. සුද්ධෝදන රජතුමා සකදාගාමි ඵලයට පත් වෙනවා. තුන්වෙනි දවසේ පුදුම සිදුවීමක් වුණා. අද අපිට හිතා ගන්නවත් බැරි දෙයක්. ඒ තමයි නන්ද කුමාරයාගේ විවාහ මංගල්‍ය උදාගෙන තිබ්බ දවස. දැන් හිතන්න නන්ද කුමාරයා කියන්නේ කවුද? මහා ප්‍රජාපති ගෞතමියගේ පුතණුවා. යසෝදරාවගේ නැගණිය. සුද්ධෝදන රජතුමාගේ අනෙක් බිසව. අපේ බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරාට පස්සේ සුද්ධෝදන රජතුමාට රාජ්‍ය පිරිනමන්න හිටියේ ඊළඟ කෙනා තමයි නන්ද කුමාරයා. එතකොට මේ නගරයක ඔබ හිතන්න මේ නගරයක රටවැසියෝ ඒ කාලේ රජවරුන්ට මිනිස්සු දන්න ගහ රජුරවන්ට වචනයක්වත් කියන්නේ නැහැ. ඒ තරම් ගෞරවයක් රජ පවුලට රජ පෙළපතට. එතකොට ඒ වගේ රාජ්‍යක නන්ද කුමාරයාගේ රාජාභිෂේක වෙනුවෙන් මුළු නගරෙම සරසලා දැම්මා. මිනිස්සු හැමෝම සතුටෙන් ප්‍රීති ഘോഷා කර කර රාජාභිෂේකයට සූදානම් වෙනවා. ඒ අතරේ නන්ද කුමාරයා විවාහ වුණාට පස්සේ විවේකයෙන් ඒ විවාහ ජීවිතේ ගත කරන්න අලුත්ම මාලිගාවක් හැදෙව්වා. දැන් ඔබ හිතන්න ඔබ ගයක් හදනකොට ඒ ගේ ගැන අත්තිවාරමේ ඉන්න කාමරේ මෙහෙම එන්න ඕනේ, මෙතන මේ විදියට තියෙන්න ඕනේ, මෙතන මේ විදියට තියෙන්න ඕනේ, මේ ටික විවේකයෙන් ඉන්න ඕක ඔළුවේ මැවි අද නම් ටයිල් තෝරන එකයි හැම එකක්ම ඔළුවෙන් මවා ගන්නවන්නේ. එතකොට නන්ද කුමාරයාට අලුත්ම මාලිගාවක් ලස්සනට කෙරෙව්වා. රජ වුණාට පස්සේ ඉන්නනේ. එතකොට කොච්චර ලස්සන රාජ මාලිගාවක් කරවන්නේ නැද්ද? එදාම විවාහය ජනපද කල්යාණියත් සමග කාලයක් ආදරයෙන් හිටපු දෙන්න. රජ්ජුරුවන්ගේ කැමැත්තෙන් විවාහ වෙන දවස. එතකොට බලන්න ජීවිතේ මේ පංචකාමයන් එක ඉන්න ජීවිතේ කෙනෙක්ගේ ජීවිතේ ප්‍රධානම කරුණු තුනක් එක දවසේ දෙන දවසක්. රජකම ලැබෙනවා කියන රාජකුමාර කොච්චර පෙරේතද රජ වෙන්නේ? පිය රජවරු මරලා රජ වෙන්නේ සමහරුනේ. රජකමට මොන තරම් කුමන්ත්‍රණ කරනවද? රජකමත් ලැබෙනවා. අලුත්ම රජ මාලිගාවකටත් ගෙවිදින. ඒ වගේම තමන් ආදරෙන් හිටපු ඒ ජනපද කල්යාණිය විවාහ වෙන්නත් දැන් කටයුතු ඔක්කොම මුළු නගරෙම මිනිස්සුන්ගේ ඔළුවේ විවාහ උත්සවයයි මාලිගාවකට ගෙවිදීමයි අභිෂේක මංගල්‍යය. බුදුරජාණන් වහන්සේව සංඝයා සමග එදා උදෑසන දානයටත් වැඩැම්මා. දැන් දහවල් ඔක්කොම උත්සවේ ලෑස්ති. ඊට කලින් බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දෙන්න. බුදුරජාණන් වහන්සේ දානයට වැඩම කරලා දන් වළඳලා දැන් විවාහයට උදේ ඉඳන් ලෑස්ති වෙලා සූදානම් වෙන අභිෂේකයට සූදානම් වෙන නන්ද කුමාරයා දානෙත් බෙදනවා. ඒ දානෙ බෙදලා අවසන් වෙලා දන් වළඳලා අවසන් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ පාත්‍රය දුන්නා නන්ද මේක අතේ තියාගන්නකො. ගන්න පාටක් පේන්නේ නැහැ. දැන් නන්ද කුමාරයාට ලෑස්ති වෙන්නත් තියෙනවා මේ විවාහෙට. ඒ කාලෙත් ඉතින් ඔය මේකප් එහෙම දාගෙන ලෑස්ති වෙනවා ඇතිනේ රාජ කුමාරවරුනේ. පැය ගණන් තිස්සේ බුද්ධ ප්‍රමුඛ සංඝයා මාලිගාවෙන් බුක්තානුමෝදනාව කරලා නීග්‍රෝධාරාමයට වඩිනවා. යන ගමනේ නන්ද කුමාරයා දැන් පාත්‍රි ස්වාමිනී පාත්‍රි නන්ද ඔහොම යන්. නන්ද කුමාරයා එක්කරගෙන ගියා. යනකොට ඒ යන පාර අයිනෙම ජනපද කල්යාණිය එදා දහවල් දැන් විවාහ උත්සවයට සැරසෙනවා. දැන් හිතන්න කාන්තාවක් විවාහයකට සැරසෙනකොට ඒ විවාහයට සැරසෙනකොට අනිත් කාන්තාව උඩුමහලේ ඉඳන් දැක්කා අන්න නන්ද කුමාරයා බුදුරජාණන් වහන්සේත් එක්ක යනවා ඔබේ ස්වාමියා කිව්වා. ස්වාමියා වෙන්න ඉන්න කෙනා. ඒ වෙලාවේ ජනේලේ ඇරලා බැලුවා බොහෝම ආදරණීය ලීලාවෙන් ඇස් දෙකෙන් ඇහුවා ඉක්මනට එනව නේද කියලා. ඇස් දෙකෙන් ඔළුවෙන් කිව්වා එන්න. එහෙම කියාගෙන ගියා.
ගියාට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියට වැඩියා. නන්ද කුමාරයා පාත්‍රය අතේ තියාගෙන ඉන්නවා. මේක බිම තියලා යන්නත් බෑ. ගන්නෙත් නෑ. නන්ද මේ ජීවිතේ බොහෝම දුක් සහිතයි කියලා. ඊව ඔළුවට යන වෙලාවක් නෙමෙයිද? මේ ජීවිතේ බොහෝම දුක් සහිතයි. නන්ද කැමති නැද්ද මේ කාමයන්ගෙන් මිදිලා පැවිදි වෙන්න? නන්ද පැවිදි වෙමු කිව්වා. දැන් ඉතින් මොනව කියන්නේ? බෑ කියලා දුවන්නත් බෑ. බුදුරජාණන් වහන්සේට තියෙන ගෞරවය නිසා ඔබ වහන්සේගේ කැමැත්තක්. හොඳයි ස්වාමීනි ඔබ වහන්සේ කියන දෙයක්. ඒ වචනේ එනකොටම බුදුරජාණන් වහන්සේ සාරිපුත්තය මේ නන්දව ඉක්මනට පැවිදි කරන්න කිව්වා. නන්ද කුමාරයාව එක්කන් ගෙනහිල්ලා පැවිදි කෙරෙව්වා. දැන් බලන්න අර තරම් පංච කාමයන්ගෙන් සතුටු වෙන්න හිටපු වෙලාවක ඒ විදියට ගෙනහිල්ලා පැවිදි කරනකොට නිකන් හෙනයක් ගැහුවා වගේ තියෙන්නේ නැතිනේ. නන්ද කුමාරයාට කොච්චර මානසික මනසට හිතට මොනතරම් සිතුවිලි ගලාගෙන ඉන්නේ නැද්ද? දැන් ඔබ හිතන්න නිකන් මේ නගරේ ස්වභාවය. රටවැසිය ඔක්කොම රාජ අභිෂේකයකට අලුත් රජුරු අභිෂේක කරන්න ලෑස්ති වෙනවා. රටවැසියන්ට මේක ආරංචි වෙනකොට අයියෝ අපේ රජුරුවන්ව පැවිදි කරලා අපිට නැති කරා කියලා මිනිස්සු කම්පා වෙනවා. ජනපද කල්යාණී එහෙම සිහි නැතු වැටෙන්නේ නැති. ජනපද කල්යාණියගේ අම්මා තාත්තා ඥාතීන් හිටියනම් සමහරු සාප කර කර යදින්නේ නැති. අයියෝ මේක කරපු අපරාධය කියලා. නන්ද කුමාරයාටවත් සුද්ධෝදන රජතුමා හින්දා හොඳයි වෙන රජෙක් නම් මරා ගන්න ඉන්නේ ඊට පස්සේ. බුදුරජාණන් වහන්සේ හිතා ගන්න බැරි විදිහට අසීරුම තැනදී නන්දව බේරගත්තා. හැබැයි නන්ද කුමාරයාව පැවිදි කරාට, කය පැවිදි කරාට හිත එහෙම පැවිදි කරගන්න බෑ. හිත තියෙන්නේ ජනපද කල්යාණිකාව. ආර්ය පුත්‍රය එනවා නේද කියපු එක මැවි මැවි පේනවා. ඇස් පියා ගන්න බෑ ඒකම පේනවා. මාලිගාව රාජාභිෂ ඔටුනු පලන්දනවා පේනවා මැවිලා. මේ ඔක්කොම මට නැති වුණා නේද අයියෝ මට වෙච්ච දේ කියලා ඒක හිතනවා. භාවනා කරන්න දානි ටික වළඳ ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ අවසාන කරේ සම්පත් ප්‍රයෝගයක් කියුවා. සමහර දේවල් ඒව බොරු වගේ පෙවුනට කෙනෙක්ව නිවන් අවබෝධයේ පිණිස අරගෙන යන්න කරන සම්පත් ප්‍රයෝග. ඒ කියන්නේ එකෙන් තව කාටවත් හානියක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරයව තමන්ගේ 이르දියෙන් අතින් අල්ලගෙන දිව්‍ය ලෝකෙට එක්කන් ගියා. බෑ මේ මනුස්ස ලෝකේ කාමයන් පෙන්නලා හිත හදන්න බෑද? ඒ තරමට දැවෙනවා පිච්චෙනවා. දෙව්ලොවට එක්කන් ගිහිල්ලා දිව්‍ය සැප සම්පත් පෙන්වනවා. දිව්‍ය මාලිගා, දිව්‍ය විමාන, දිව්‍ය සැප, නන්දන උයන, දිව්‍ය කාන්තාව මේවා දැක්කට පස්සේ ඊතුණා මේ මනුස්ස ලෝකේ රජ සැප කියලා මේ අපි විඳින්නේ මොනවද? මේවනේ මාලිගාවල්. මේ දිව්‍යාංගනාවන් මේනේ සැප තියෙන්නේ. මෙව්වනේ සැප කියලා හිතුවා. බුදුරජාණන් වහන්සේ අහන දැන් මේ පංච කාමයන්ටම ආස චරිතයක් නේ. බුදුරජාණන් වහන්සේ අහනවා නන්ද මේ සැප සම්පත් ලබන්න කැමතිද? ස්වාමීනි මේවට ඉතින් කවුද අකමැතිය? මේවා ලැබෙනවා. නන්ද තථාගතයන් වහන්සේ දේශනා කරන මාර්ගය ඔබ ගමන් කරොත් ඔබට මේ සැප සම්පත් විතරක් නෙමෙයි ඔය දිව්‍යාංගනාව එක්කෙනෙක් දෙන්නෙක් විතරක් නෙමෙයි ලස්සන දිව්‍යාංගනාව 500ක් ලැබෙනවා. ඒක සම්පත් ප්‍රයෝගයක්. තථාගතයන් වහන්සේ ඔබට පොරොන්දු වෙනවා. පොරොන්දුවක් වුණා. ඒ දිව්‍ය සැප සම්පත් එක්ක මේවා ලැබෙනවා. ඒ පොරොන්දුව වෙලා නන්ද වෙක්කන් ආවා. දැන් මෙන්න භාවනා කරනවා. වීරිය වඩනවා. හොඳට සීල් රකින්නවා දැන්. අනිත් භික්ෂුන් වහන්සේලා විහිළු කරනවා. අන්න දිව්‍යාංගනාව 500කට නන්ද භාවනා කරනවා කියලා අනිත් අය විහිළු තහලුත් කරනවා. ඔය අතරේ නන්ද භික්ෂුව පුදුම වීරි ධර්මයේ තියෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇති භික්ෂුන් වහන්සේලා අතරින් නන්ද භික්ෂුව අග්‍රයි. ඇහැට පේන අරම යම් දිශාවක් දිහා බලනවා නම් සම්පජන්ණයෙන් නන්ද ඒ දිශාව බලන්නේ
මේ දිසාව බැලීම මුල් කරගෙන මගේ සිතට රාග සිතක්වත් කෙලෙස් සිතක්වත් ඇතුල් නොවේවා කියලා දැඩි සම්පජන්ණයෙන් තමයි කියනවා උතුරු දිසාව බලන්න. හැරුණත් එහෙමයි කියන්නේ. බලන හැම දිසාවක් ගැනම ඒ තරම් සම්පජන්ණයක් පැවැත්වුවා කියලා. අතපය දිගාරිනකොට හකුලනකොට නැගිටිනකොට වාඩි වෙනකොට ඉදිරියට යනකොට එනකොට සම්පජන්ණයම වාසය කරපු භික්ෂූන් අතර අග්‍රම කෙනා නන්ද. එහෙම වීරිය වඩලා රහත් වුණා. කෙලෙසුන්ගෙන් මිදලා රහත් වෙච්ච දවසේ බුදුරජාණන් වහන්සේගේ කුටියට ඇවිල්ලා වන්දනා කරලා කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ මට යම් පොරොන්දුවක් වුණාද? ඒ පොරොන්දුව මට එපා කියන්නයි මේ ආවේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා නන්ද එදා තථාගතයන් වහන්සේ ඔබට පොරොන්දුවක් වුණාද? ඔබ කෙලෙසුන්ගෙන් මිදලා උතුම් අරහත්ත්වයට පත් වෙනවා සමගම තථාගතයන් වහන්සේ පොරොන්දුවෙන් මිදුණා කියලා. ඒ උතුම් නන්ද කුමාරයා පැවිදි කරපු ඒ උතුම් භූමිය තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඊළඟට 7 වෙනි දවසේ නන්ද කුමාරයා පැවිදි කරේ 3 වෙනි දවසේ. 7 වෙනි දවසේ බුදුරජාණන් වහන්සේ මේ මාලිගාවට ආයමත් වැඩම කරලා දානීය වළඳලා බුදුරජාණන් වහන්සේ වඩිනකොට යසෝදරාව පුංචි රාහුල පුතාට පෙන්නනවා රාහුල අර යන්නේ සංඝ පිරිස පිරිවරාගෙන ඉදිරියෙන් යන්නේ සක් දෙවිඳු යනවා වගේ ඉදිරියෙන් වැඩම කරන්නේ ඔබේ පියාණන්. ඔබේ පියාණන් සතු 4 මහා දායාදයක් තියෙනවා. ඒ දායාදේ ගිහින් ඉල්ල ගන්න කියලා. දුවගෙන ගිහිල්ලා ශ්‍රී හස්තේ ඉල්ලුණා පියාණනි මට දායාදේ දෙන්න. පියාණනි මට දායාදේ දෙන්න. ඔබේ සෙවණැල්ල පවා මට සනීපයි මට දායාදේ දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තේ මල්ලගෙන රාහුල කුමාරයා එක්කන් ගිහිල්ලා සාරිපුත්ත හාමුදුරන්ට පැවරුවා සාරිපුත්ත මේ රාහුලට තථාගතයන් වහන්සේ සතු දායාදේ දෙන්න. රාහුල කුමාරයාවත් පැවිදි කරා. සුද්ධෝදන රජතුමාට මේ ආරච්චි වුණාට පස්සේ මේ මාලිගාවේ ඉඳන් අඬාගෙන වැළපීගෙන තාම රහත් වෙලා හිටියේ නෑ සුද්ධෝදන රජතුමා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කියනවා ස්වාමීනි දරු සෙනෙහස කියන්නේ සම්මස් නහර විනිවිදගෙන ඇට මිදුල් වලට කාවැදිච්ච දෙයක්. ඔබ වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරාට පස්සේ මට නන්ද ගැන මේ රාජ්‍යත්වයේ ගැන නන්ද ගැන විශ්වාසයක් ඉතිරි වෙලා තියෙනවා. ඔබ වහන්සේ නන්ද කුමාරයාවත් පැවිදි කළේ. ඊළඟට මට ඉතිරි වුණේ මේ රාහුල ගැන තිබ්බ අපේක්ෂාව විතරයි. ඔබ වහන්සේ මේ රාහුල කුමාරයාවත් පැවිදි කළේ. ඒ නිසා ස්වාමීනි මෙතනින් ඉදිරියට නම් දෙමව්පියන්ගෙන් විමසන්න නැතුව කුලදරුවන් පැවිදි නොකරන සේක්වා කියලා ඉල්ලීමක් කරා. බුදුරජාණන් වහන්සේ ඉල්ලීම පිළිගත්තා. එතකොට එවැනි ශාසනික කාරණා ගොඩාක් තිබිච්ච භූමියක්. තව පුංචි කාරණයක් තියෙනවා ඒකත් කියලා ඉවර කරන්න. බුදුරජාණන් වහන්සේ මේ මාලිගාවට වැඩම කරලා දෙතුන් වතාවක් දානීය වළඳලා වැඩියා. යසෝදරාව නෙමෙයි බුදුරජාණන් වහන්සේ දියට ආවේ. මාලිගාවේ උඩුමහලේ ඉඳන් බලාගෙන ඉන්නවා. එදා බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා අද සුදුසු දවස. යසෝදරාව දකින්න. එදා දානෙට වැඩම කරලා දානේ වළඳලා අවසන් වුණා. ඒ වෙලාවේ සුද්ධෝදන රජතුමාගෙන් විමසුවා රජතුමනි යසෝදරාව ඒ වෙලාවේ රජතුමා අර සංඝ පිරිස ඉදිරියේ කියනවා ස්වාමීනි ඔබ වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරපු දවසේ ඉඳන් යසෝදරාව මෙන්න මේ විදිහේ ජීවිතයක් ගත කරේ. රාජ කුමාරවරු විවාහ යෝජනා ගෙනාවට ඒ සියල්ල ප්‍රතික්ෂේප කරා. ඔබ වහන්සේ එක වේලක් දානේ වළඳනවා මහ වනාන්තරවල දුෂ්කර ජීවිතයක් ගත කරනවා කියලා ආරංචි වෙච්ච දවසේ ඉඳන් මේ මාලිගාවේ මොනතරම් රාජභෝජන තිබ්බත් එක වේලයි යසෝදරාව ආහාර ගත්තා. ඔබ වහන්සේ සිවුරු පිරිකර දරාගෙන බොහොම රළු විදිහට මහ වනාන්තරවල වැඩ ඉන්නවා කියලා දැනගත්තට පස්සේ වටිනා රාජකීය සලුපිලි පරිහරණය කරේ නැහැ. කහපාට සලුවක් පොරෝගෙන මේ මාලිගාවේ හිටියේ ඔබ වහන්සේ වෙනුවෙන්ම කැප වෙලා. ඒ වගේමයි ඔබ වහන්සේ ගස් යට ගල් ගුහාවල් වල මහ වනාන්තරවල සොහොන් වල ඔබ වහන්සේ සැතපෙනවා කියලා ආරංචි වුණා. යසෝදරාව මේ සිරියහන් වල මේ සැප සහිත ඇඳම් මෙට්ටවල නිදාගත්තේ නැහැ.
බිම නිදාගත්තේ ඔබ වහන්සේ වෙනුවෙන්. මේ විදිහේ කැපකිරීමක් කරපු යසෝදරාව දැඩි අදිෂ්ඨානයෙන් ඉන්නවා මම ප්‍රතිඋතාව ආරක්ෂා කරපු කෙනෙක්. මම මේ වගේ ගුණධර්ම රැකපු කෙනෙක්. තථාගතයන් වහන්සේ වෙනුවෙන් සසරෙම බොහෝ කැපකිරීම කරගෙන ආපු කෙනෙක්. ඒ නිසා උන්වහන්සේ මගේ ගුණේ දකිනවා නම් මම යන්නේ නෑ උන්වහන්සේ මගේ ළඟට එනවා. අන්නේ වගේ අදිෂ්ඨානකින් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රතිපක්තියට ගෞරව කරා. බුදුරජාණන් වහන්සේ සංඝයාට කිව්ව සාරිපුත්ත මොග්ගල්ලාන දෙනමට ඇරෙන්න අනෙක් භික්ෂුන් වහන්සේලාට ආපහු නීග්‍රෝධාරාමයට වඩින්න කිව්වා. බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයේ සාරිපුත්ත හාමුදුරන්ගේ හස්තයට පත් කරා. සරියුත් මුගලන් දෙනමත් සමග යසෝදරාව හිටපු මාලිගාවේ කොටසට පිය රජතුමා සමග රාජකීය පිරිස සමග බුදුරජාණන් වහන්සේ වැඩියා. ඒ වඩිනකොට ඒ කොටසට ඇතුල් වෙන තැනදී බුදුරජාණන් වහන්සේ නතර වෙලා සරියුත් මුගලන් දෙනමට කියනවා සාරිපුත්ත මොග්ගල්ලාන මේ මොහොතේ යසෝදරා තථාගතයන් වහන්සේව දකින්නවා සමගම දරා ගන්න බැරි වේදනාවකින් හඬා වැළපිලා තථාගතයන් වහන්සේගේ සිරිපතුල් බදාගෙන හිස තියාගෙන හඬා වැළපෙන්න පුළුවන්. අනේ මේ බුදු කෙනෙකුට නේද මේ විදිහට මේ බදාගෙන අඩන්නේ කියලා යසෝදරාව වළක්වන්න හදන්න එපා කියලා. යමෙක් යසෝදරාව වළක්වන්න හැදුවොත් ඒ මොහොතට දරා ගන්න බැරුව ඒ මොහොතේ මිය යන්න පුළුවන් කිය පපුව පැලින. ඒ නිසා අඬලා ඒ දුක තුනී වෙන්න ඉඩ දෙන්න. බුදුරජාණන් වහන්සේ සරියුත් මුගලන් දෙනම ඇතුළු අර පිරිසට ඒ උපදේශ දීලා යසෝදරාවගේ කාමරේ තිබිච්ච මාලිගාවේ කොටසට ඇතුළු වුණා. තථාගතයන් වහන්සේව දකින්නවා සමගම එහෙම මර පෙර සසරේ පුරපු පාරමී ධර්ම ඒ පුණ්‍ය ශක්තිය කාලයක් සසරේ එකට ආපු ඒ සංසාර පින මේ ඔක්කොමත් එක්ක Tamanට අසරණකම දරා ගන්න බැරිකම උන්වහන්සේ අබිනිෂ්ක්‍මණය කරලා ගිය ආකාරයේ මේ සියල්ල සිහි වෙලා හඬා වැළපෙමින් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් පිරිමැදමින් නලල තියාගෙන අඬන්න පටන් ගත්තා. තථාගතයන් වහන්සේ මහා කරුණාවෙන් නිසල්මන්ව වැඩ සිටියා. අඬලා සිහිසුන් වුණා. ආයමත් සිහිය ආවට පස්සේ කවුරුත් කිසි දෙයක් කරේ නැහැ. අඬන්නම ඉඩ ඇරියා. අඬලා අවසන් වුණාට පස්සේ යසෝදරාවටම හිතුණා මම මේ සිරිපතුල් බදාගෙන හිස තියාගෙන හඬා වැළපෙන්නේ දැන් මට අයිති නෑ ලෝතර බුදු කෙනෙක් නේද? එහෙම වැඳගෙන වාඩි වුණා. බුදුරජාණන් වහන්සේට ආසනයක් පැනෙවුවා. සරියුත් මුගලන් දෙනමට ආසන පැනෙවුවා එතන වැඩ ඉන්න. බුදුරජාණන් වහන්සේ රජතුමාට කියන රජතුමනි යසෝදරාව මේ ජීවිතේ පමණක් නෙමේ සසර බොහෝ කල්ප ලක්ෂ ගණන් උන්වහන්සේ පාරමී පුරාගෙන එන මේ සාරා සංකේ කල්ප ලක්ෂයක් තුල පාරමී පුරන්න යසෝදරාව තරම් මට උපකාර කරපු කෙනෙක් නෑ කියලා ඡන්ද කින්දර කියන ජාතකයේ මුල් කරගෙන බුදුරජාන් වහන්සේ දහම් දෙසුවේ මේ භූමිය. එහෙමනම් ඒ භූමියටයි අපි මේ ඇවිල්ලා මේ බුද්ධ ශාසනය තුල මේ පුණ්‍ය භූමියේ සිදුවෙච්ච තව බොහෝ කාරණාවන් තියෙනවා. ඒ කාරණා අතර අද උදෑසන සුද්ධෝදන මාලිගාව පිහිටි මේ පුණ්‍ය භූමියට ඇවිල්ලා බොහෝ කරුණු අපි උදෑසන සද්ධාව ඇති වෙන විදිහට ශ්‍රවණය කරගත්තා. ඉතින් ඔබ හැම දිනාටම අද මේ උදෑසන අපි ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත් පින ධර්මාවබෝධයේ පිණිස නිවන් අවබෝධයේ පිණිසම ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා සාදු සාදු සාදු.